කොරියානු රැකියාව සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන සියලුම දෙනා වෙනුවෙන් තමයි අද වීඩියෝ එක කරන්නේ. විශේෂයෙන් වීඩියෝ එක කරන්න හේතුව E8 වීසා එක සම්බන්ධයෙන් පහුගිය දවස්වල ඇප්ලිකේෂන් එකක් ෆිල් කරන්න තිබුණා. ඉතින් මේ ඇප්ලිකේෂන් එක බහුතරයක් දෙනා ෆිල් කරලා තියෙනවා. දැන් ඒකේ මොන හරි ගැටලුවක් තියෙනවද? ඒක ෆේක් සයිට් එකක්ද? ඕගොල්ලන්ගේ තොරතුරු පිටට ගිහිල්ලාද? කවුරු හරි තොරතුරු මංකොල්ල කාලාද? ඒකේ මොන හරි ගැටලුවක් වෙයිද? මේ විදිහට ගොඩක් අය ප්‍රශ්න අහනවා. ඉතින් මෙන්න මේ ගැන පැහැදිලි කරන්න තමයි අද වීඩියෝ එක කරන්නේ. ඉතින් ඉස්සෙල්ලම මෙන්න මේ වෙබ්සයිට් එක ගැන ඔයගොල්ලන්ට කියන්නම්. මේක තමයි ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්න. මේක ප්‍රයිවට් ලිමිටඩ් කියලා තියෙනවා. ඒ නිසා මේක පුද්ගලික ආයතනයක්ලු, මේක ෆේක් එකක්ලු. ඉතින් එක එක්කෙනා එක එක කතන්දර කියනවා. මම කලින් කරපු මේ ගැන වෙනම වීඩියෝ එකක් කලින් කරා. ඒකෙදිත් ඔයගොල්ලන්ට කිව්වා මේ ඇප්ලිකේෂන් එක ෆිල් කරන්නේ කොරියන් E8 හෝ කොරියන් රැකියාව සම්බන්ධයෙන් නෙමෙයි කියලා. මොකද කෘෂිකාර්මික දීවර සහ වෙනත් විදේශ රැකියා අවශ්‍යතාවයන් සඳහා අභිලාෂයන් කැඳවීම ආරම්භුණා කියලා තමයි තියෙන්නේ. එතකොට මම ඔයගලන්ට කලිනුත් කිව්වා මේකේ කොරියාව කියන වචනේ කොහෙවත් ගෑවිලා නැහැ. කොරියාව හෝ වෙන රටක් ගැන ගෑවිලා නැහැ. මේක විදේශ සේවායකට මම අදත් කතා කරා. ඕගොල්ලන්ටත් කතා කරන්න පුළුවන්. ඕගොල්ලන්ට මොනවා හරි ගැටලුවක් තියෙනම් දැන් මේ මම කියනවා වගේ මෙතන තියෙන මෙන්න මේ නම්බර්ස් වලින් ඕනම එකකට ඕගොල්ලන්ට කතා කරන්න පුළුවන්. මේ නම්බර් එකට කතා කරාම බහුතරයක් දෙනා අපි සිංහල භාෂාව ඕන. ඒ නිසා සිංහල භාෂාව හෝ එයාට අවශ්‍ය භාෂාවක් තෝරන්න. ඊට පස්සේ ඕගොල්ලන් එතන ඉන්න කස්ටමර් සර්විස් එකේ ඉන්න කෙනෙක් එක්ක සම්බන්ධ වෙනවා. පොඩ්ඩක් වෙලා ඕගොල්ලන්ට ඉන්න වෙනවා ලයින් එකේ. සමහරක් වෙලාවට පැය භාගයක් විතර. ඒ ඉඳලා ඔයාගේ අවශ්‍යතාවය කිව්වම ඒගොල්ලන් ඒක කිසිම ඒ කියන්නේ අපිට සැරවැර දාන්න මොකුත් නැහැ. ඒගොල්ලන් ලස්සනට පැහැදිලි කරනවා මොකද්ද කියලා. ඉතින් එයාලගේ මම ආයෙත් ඇහුවා මේක ඔයාලගේම ඒජන්සි එක නේද කියලා. ඔව් ඒගොල්ලන් කියනවා ඔව් මේ තියෙන්නේ ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යාංශයට අනුබද්ධිතව තියෙන විදේශ රැකියා ඒජන්සි එක කියලා. ඒ කියන්නේ හැම අපි කියන හැම ඒජන්සි එකක්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශය යටතේ තමයි තියෙන්නේ. එහෙම නෙමෙයි ප්‍රයිවට් ලිමිටඩ් කියලා තිබුණට මේක හරහා තමයි ওই රට යවන ගොඩක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් රට යවන ගොඩ දෙනෙක්ගේ ටිකට් එහෙම ටිකට් බුක් කරන ඒවා මේ හැම දෙයක්ම කරන්නේ මේ ඒජන්සිය හරහා. එතකොට මේකෙන් කරලා තියෙන්නේ සමීක්ෂණයක්. ඒ නිසා ඕගොල්ලන්ගේ තොරතුරු කොහෙවත් පිටට ගිහින්ලවත් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඕගොල්ලන් හැමෝම රෙජිස්ටර් වුණේ. බහුතරයක් දෙනා රෙජිස්ටර් වෙලා තිනවා. දැන් ඒගොල්ලන් බයේ ඉන්නේ යාළගේ ඊළඟට තියෙන ස්ටෙප් එකකට වෙන රටකට යන එකකට හරි එහෙම නැත්නම් කොරියාවටම යන එකකට හරි ගැටලුවක් වෙයිද කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේකෙන් කරලා තියෙන්නේ කෘෂිකාර්මික දීවර හරි වෙන මොනම අංශකින් හරි ලෝකේ මොනම හරි රටකට යන්න අවශ්‍යතාවය තියෙන අය කොච්චර රටේ ඉන්නවද කියලා පොඩි සමීක්ෂණයක් කරන්න තමයි මේක කරලා තියෙන්නේ. ඒ නිසා තමයි මේ අභිලාෂයන් කැඳවීම ආරම්භුණා කියලා මේ විදිහට තියෙන්නේ. එහෙම නැත්තම් මේක තියෙන තිබුණනේ කොරියන් E8 රැකියාවන් සඳහා මොනවා හරි කතාවක් දාලා. ඒ නිසා මේකෙදි ඔයගොල්ලන්ගේ දීපු තොරතුරු වල ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වගේම ඔයගොල්ලන් අනවශ්‍ය බය වෙන්න එපා මේක ගැටලුවක් වෙයි කියලා ඔයගොල්ලන්ගේ ඉදිරියේ වෙන රටකට යන එකකට සමහර විට මේකෙන් ඔයගොල්ලන්ට මොන හරි chance එකක් ලැබෙන්න පුළුවන් ඉදිරියේදී. මොකද දැන් මෙයාලා මෙහෙම සමීක්ෂණයක් කරලා වෙන මොනවා හරි රටකට හරි යන්න මොනවා හරි වේකන්සිස් ආවොත් ඒගොල්ලන්ට කියන්න පුළුවන් ඔයාලව දැනුවත් කරන්න පුළුවන් ඉදිරියේදී මෙන්න මෙහෙම රටකට යන්න පුළුවන් ඔයාලට ඒ සුදුසුකම් තියෙනවා ඔයාලා කැමති නම් ඔයාලට මේකට ඉදිරිපත් වෙන්න පුළුවන් කියලා සමහර විට දැනුම් දීම් කරන්න පුළුවන්. ඉතින් ඒක ඕගොල්ලන් මේකට වියදම් යනවා නම් ඒක කොහොමද වෙන්නේ ලීගල්ද කියලා ඔයාලා වැඩි විස්තර හොයලා තමයි දෙයක් කරන්න ඕන. මොකද මම හිතන්නේ වයස අවුරුදු 23යි කියන්නේ අවුරුදු 23ක් ජීවත් වෙච්ච මිනිස්සෙක් කාටවත් මේ අපහාස කරනව නෙමෙයි. නමුත් බුද්ධියෙන් අඩු අය නෙමෙයි කියලා මම හිතනවා මොලේ හොඳට මෝරපු අය. එතකොට බුද්ධියෙන් අඩු කෙනෙක් නම් කමක් නැහැ. එහෙම ප්‍රශ්න එහෙම තත්ත්වයක ඉන්න කෙනෙක් නම් වෙන අයගෙන් අහ ඕක දැනගන්න එක. එහෙම නැත්නම් Tamanටම මේ අවශ්‍ය තැන් වලට මේ ෆෝන් නම්බර්ස් තියෙනවා මේවට කතා කරලා අහන්න පුළුවන්. ඔයගොල්ලන්ටත් ගැටලුවක් තියෙනවා මේ වෙබ්සයිට් එක හරි ඔයගොල්ලන්ගේ ප්‍රශ්න හරි මේකේ කතා කරලා අහන්න පුළුවන්. එහෙම නැත්නම් මේකටත් කෝල් කරලා ඔයගොල්ලන්ට අහන්න පුළුවන්. මේකෙත් ෆෝන් නම්බර්ස් ඔක්කොම තියෙනවා. සයිට් එකේ ෆෝන් නම්බර්ස් තියෙනවා. මේ තියෙන නම්බර්ස් වලට කතා කරලා එහෙම නැත්නම් ඔයගොල්ලන්ට නාවලට ගිහිල්ලා ඔෆිස් එකට ගිහිල්ලා වුණත් මේ ගැන විස්තර ගන්න පුළුවන්. ඒ වගේම මේ වෙබ්සයිට් එකේ තියෙනවා මෙයාලා ගැන විස්තර ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේ ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි එක මොකක්ද කියලා. ඉතින් ඔයාලට මෙන්න මෙතනින් මේ වෙබ්සයිට් එක ගැන සහ මේ ආයතනය ගැන සම්පූර්ණ විස්තර තියෙනවා. ඉතින් මේක ඔයගොල්ලන්ට කියවලා ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් මොකද්ද මේ ආයතනය කියලා. ඒ වගේම තමයි E8 වීසා එක ගැන කිසිම සඳහනක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ඒ කියන්නේ ජොබ් එකට ගන්නවා හරි ඇග්‍රීමන්ට් කොච්චරක් එනවා කියන ප්‍රමාණයක් හරි යන වියදමක් ගැන හරි කිසිම දෙයක් නැහැ. අදත් මම කෝල් කරා. ඒ කියන්නේ ඔයාලටත් කෝල් කරන්න පුළුවන් ඕනම කෙනෙක්ට විදේශ සේවායකට ඕනම අවස්ථාවක කෝල් කරන්න පුළුවන් සාමාන්‍ය දවල් ටයිම් එකේ. ඉරිදට වුණත් ප්‍රශ්නයක් නැහැ. එයාලා ආන්සර් කරනවා. මේ ඒජන්සි එකට නම් සාමාන්‍යයෙන් ඉරිදට සෙනසුරාදාට ගොඩක් වෙලා ඉරිදට නම් ගත්තම ඒගොල්ලන් ආන්සර් කරන්නේ නැහැ. එයාලා ක්ලෝස් දවසක් සතිය දවස්වල ඔයගොල්ලන්ට කතා කරන්න පුළුවන් ඒජන්සි එකට. ඉතින්
විදේශ සේවාවකින් කිසිම අවස්ථාවක E8 එක සම්බන්ධයෙන් තොරතුරු දෙන්නේ නැහැ. දෙන්න නැති වෙන්න හේතුව අදත් ඇහුවම එයාලා කියන්නේ තවම E8 එක සම්බන්ධව කිසිම තීරණයක් අරගෙන නැහැ. ඉදිරියේදී දැනුවත් කරනවා කියලා. ඔයාලා අහන්න වෙන කෙනෙක් ඇහුවත් ඕකම තමයි කියන්නේ. මොකද E8 වීසා එකට කැබිනට් අනුමැතිය ලැබුණා පමණයි තවම. තවම එහෙමයි. ඒ නිසා E9 එකෙන් ප්‍රශ්න අහන කොට දෙනෙක් ඉන්නවා. E9 එකේ දීවර එකට අවුලක් වේද? කෘෂිකර්ම නිසා අනිත් අංශ වලට අවුලක් වේද? E8 එකේ අය ගිහිලා පැන්නොත් අපිට අවුලක් වේද? ඔයාලා බය වෙන්න එපා. තවම E8 එක මේ E8 එක යවන්න නැති එක හොඳයි කියනෝ නෙමෙයි. E8 එක තවම පෙන්ඩින් තියෙන එකක්. ඒ නිසා ඔයගොල්ලන් මේකේ ඒ අවශ්‍ය කටයුතු ටික හරියට සිද්ධ වෙනකන් ඔයගොල්ලන් අනවශ්‍යව මේක ගැන බය වෙන්න එපා. මේ කොහොමත් E8 එක සම්බන්ධයෙන් කාටවත් මුදල් ගෙවලා හරි මේ එක ෆේක් සයිට් වලට ගිහිල්ලා ඔයගොල්ලන්ගේ තොරතුරු දීලා හරි ඔයගොල්ලන් අනවශ්‍යව කරදරේ වැටෙන්න එපා. ඉවසීමෙන් වැඩ කරන්න අවශ්‍ය තොරතුරු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියන මෙන්න මේ නිල වෙබ් අඩවියේ අනිවාර්යයෙන්ම දානවා. කවුරුවත් YouTube එකේ ඉන්න මම හරි වෙන කවුරු හරි මේ YouTube එකේ ඉන්න ලොකු අයියලගෙන් තොරතුරු ගන්න යන්න එපා. ඕගොල්ලන් මේ වැඩේ නැට්ට පාග ගන්න හැමතිස්සෙම මෙහෙමයි. සමහරක් අය තවම එක්සෑම්වත් කරලා නැති. හොඳට මතක තියාගන්න YouTube එකේ ඉන්න සමහරක් අය එයාලා ඇහින් දැක්ක වගේ සමහරක් දේවල් කියන තවම එක්සෑම් එකවත් කරලා නැති. අඩුම තරමේ කොරියන් එක්සෑම් හෝල් එකට වාඩි වෙලාවත් නැති. සමහරක් අය කොරියන් හෝඩි අකුරු ටික හරියට ලියා ගන්න බැරි අය මහලුකු වැඩ වගේ එන වැල් වටාරම් ගහලා ඔයගොල්ලන්ට channel වලින් එක එක තෙල් බෙදනවා. ඉතින් ඔයගොල්ලන් ඒවට යට වෙන්න එපා. ඔයගොල්ලන් ඉවසීමෙන් වැඩ කරන්න. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිල වෙබ් අඩවියේ තියෙන නිවුස් එක අප්ඩේට් එකේ ඉන්න. එතකොට ඔයගොල්ලන්ට කිසිම දෙයකට බය වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය කාරණා පැහැදිලි කරන්න තමයි අද වීඩියෝ එක කරේ. E8 වීසා එක සම්බන්ධයෙන් බලාපොරොත්තු වෙමින් ඉන්න ඔයගොල්ලන්ගේ හැමෝගෙම බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් හැමෝටම ජය වේවා.